සුබම සුබ දවසක් මගේ යාළුවෝ හැම දිනකටම අද අපි කතා කරන්නේ මෙන්න මේ වගේ ලස්සන ලෝගෝ හදන්නේ කොහොමද කියලා. මේ වෙන දෙයක් තමයි මෙන්න මේ ලෝගෝ එක හදන්නේ කොහොමද කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඊට කලින් යාළුවනේ පොඩි දෙයක් මතක් කරන් තියෙනවා. මෙන්න මේ ඔයාලට පේන නැති මේ ලෝගෝ එක දාලා තියෙන ෆොන්ට් එක. අන්න ඒකම ලින්ක් එක ඔයාලට දාලා තියෙනවා පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකට ගිහින් ඒ ලින්ක් එකෙන් ගිහින් මේ ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න. එන යාළුවනේ වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මුලින්ම යන්න Play Store එකට ගිහින් මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. Pixel app කියලා තියෙනවා. මේ තියෙන යාළුවනේ Pixel app ඇප්ලිකේෂන් එක. මෙන්න මේක ඔයා ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කළා මේ ඇප් එක ඕපන් කරගන්න. දැන් යාළුවනේ මේ ඇප් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මේ මෙතන මාක් එකක් තියෙනවා. මේ තියෙන යාළුවනේ මෙන්න පොත් දෙක අයිකන් එකට ඒක පාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ යාළුවනේ මේ delete කියන ඔප්ෂන් එක උඩ එකපාරක් ටච් කරන්න. හරියන්නේ. නැවතත් ඔයා මෙන්න මේ මාක් එක උඩ එකපාරක් ටච් කරන්න. හරියන්නේ. ඊට පස්සේ මෙන්න මේ ඒ අකුරක් පේනවා තියාට යට කැපිටල් A අකුරක්. ඊට එහා පැත්තෙන් තියෙන මෙන්න මේ ඔප්ෂන් එක උඩ එකපාරක් ටච් කරන්න. මෙන්න මේ තියෙන ඔප්ෂන් එක. අන්න ඒක උඩ එකපාරක් ඔයා ටච් කරන්න. දැන් යාළුවනේ ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා ඔයාට මේක හදන්න ස්ටිකර් එකක් ඕන නම් ස්ටිකර් එකක් දාගන්න හැකි. ඒව නැත්නම් ඔයාලට පේනවා මේ ෂේප් කියලා තියෙනවා. ඒ වගේ හුඟක් අයිටම් ටිකක් තියෙනවා. මුලින්ම යාළුවනේ මෙතනින් කරන්න ඕන මෙන්න මේ මාක් එක උඩ එකපාරක් ටච් කරන්න. මේ තියෙන යාළුවනේ මෙන්න මේ මාක් එක උඩ එකපාරක් ටච් කරන්න. මේ තියෙන යාළුවනේ අන්න ඒක උඩ එකපාරක් ටච් කරන්න. දැන් යාළුවනේ මේ උඩ තියෙන වෙන දේවල් මෙතන කලර් කියලා අන්න ඒක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ මේ උඩ කලර් කියන එකට යන්න. ඔයාලට පේන නැති මෙතන තියෙන එක ඩිසයින් කලර් ඩිසයින් වර්ග උඩ මේ කලර් කියන එක උඩ එකපාරක් ටච් කරන්න. දැන් යාළුවනේ මෙතනින් ඔයා තෝරගන්න ඔයා කැමති පාටක්. මම නම් මේකට තෝරගන්නේ කළු පාට. ඔයාට කැමති කලර් එක තෝරගෙන මේ හරි ලකුණු උඩ එකපාරක් ටච් කරන්න. දැන් යාළුවනේ ඔයා මුලින්ම කරන්න ඕන මෙන්න මේ කැපිටල් A අකුර උඩ එකපාරක් ටච් කරගන්න එක. මේ තියෙන යාළුවනේ කැපිටල් A අකුර මෙන්න මේක උඩ එකපාරක් ටච් කරගන්න. ටච් කරගත්ත පස්සේ මේ ටෙක්ස්ට් කියන එක උඩ එකපාරක් ටච් කරන්න. දැන් මේ එඩිට් කියන පෙන්සිල් මාක් එක උඩ එකපාරක් ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ මෙන්න මේ next text කියලා එකක් තියෙනවා. ඒක ඔයා අයින් කරලා මෙතනට ඔයාගේ channel name එක ගහගන්න. මම දැන් මගේ channel name එක ගහගන්න යන්නේ. එකක් කියන්න තියෙනවා. ඔයා මේක සර්ච් කරනකොට කැපිටල් අකුරෙන් විතරක් ටයිප් කරන්න. හරියන්නේ. ඊට පස්සේ මේ ඕකේ කියන බටන් එක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කළා මේක මැදට ගෙනල්ලා ඔයාලට පේනවා තියන්නේ මේ පැත්තේ තියෙනවා මේ සයිස් කියලා එකක්. අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ මේක සයිස් එක ඔයාලට කැමති ගානට වැඩි කරගන්න. මම මේක සයිස් එක 130ට වගේ දාගන්නවා. ඊට පස්සේ මේ හයි අයිකන් එක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරගෙන ඔයා මෙතනට ඔයාලට කැමති කලර් එකක් දාගන්න. කලර් කියන එක එකපාරක් ටච් කරලා
දයාලනේ මෙතනින් කැමති කලර් එකක් දාගන්න පුළුවන්. ඔයාට ඕන නම් ඉස්සරහා කැපිටල් අකුර විතරක් කලර් කරගන්න ඕන නම් මෙන්න වගේ ඔයාලා කැමති පාටක් දාගන්න පුළුවන් මෙතනින් හදාගෙන. දයාලනේට මේ ඔක්කොම මේ කරන්න ඕන නම් ආයි මේ සුදු පාට ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට කැමති කලර් එකක් දාගෙන මේ හරිය ලකුණට එකපාරක් ටච් කරගන්න. ටච් කරලා ඔයා යට යනකොට ඔයාලට මෙතන යට තියෙන ෆොන්ට් කියලා එකක්. අන්නේ ෆොන්ට් කියන එකට එකපාරක් ටච් කරගන්න. ෆොන්ට් කියන එකට ටච් කරගෙන ඔයා මෙතනින් ඔයාලට කැමති ෆොන්ට් එකක් දාගන්න හැකි. මම දැන් ෆොන්ට් එකක් දාගන්නවා. හරි අර ෆොන්ට් එකක් දැන් දාගෙන ඉවරයි. ඊට පස්සේ මේ ඕකේ කියන එක දෙන්න. ඊට පස්සේ ආන්නේ එයාට පේනවා ඇති මේ මෙතන තියෙන උඩ ඔප්ෂන් කියලා එකක්. මේ තියෙන ඔප්ෂන් අන්න කොට එකපාරක් ටච් කරගන්න. ටච් කළා මේ move by කියන එක දෙකට විතර දාගන්න. දාගෙන යාළුවනේ මේක ඔයාලට කැමති ගානට මෙන්න මේ තියෙන මාක් කොල ටච් කරලා කැමති ගානට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ හරි ලකුණට එකපාරක් ටච් කරන්න. ටච් කරලා යාළුවනේ වෙනත රිලේටිව් ඔප්ෂන් කියලා එකක් තියෙනවා. අන්න ඒකට එකපාරක් ටච් කරගන්න. මෙතනිනුත් අර විදිහට මෙන්න මේ බටන් එකයි මේකයි ටච් කරලා මේක මේ ගානට මැදට කියලා තියලා හදාගන්න. දැන් යාළුවනේ මේ හරි ලකුණට ටච් කරන්න. ටච් කරගත්තා යාළුවනේ එයා මෙතනින් මෙන්න මේ ඔප්ෂන් එකට එකපාරක් ටච් කරන්න. මේ තියෙන ඔප්ෂන් එක මෙන්න මේකට එකපාරක් ටච් කරගන්න. ටච් කරගත්තා යාළුවනේ මෙතන ෂේප් කියලා එකක් පේනවා. ඒත් ඔයාට අන්නේ ෂේප් කියනකොට එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ අර වෙනත් විතර මේ කොටුවක් තියෙනවා. අන්න ඒකට එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ යාළුවනේ ෆෝන් ෂේප් එක දාගන්න එක. දැන් මේක ලෝගෝ එක නිසා මෙන්න මේ ෂේප් එක තමයි දාගන්නේ. ඊට පස්සේ යාළුවනේ මේක මේ කොනෙන් ඇදලා ගානට මේ කොටුව මැදට එන්න තියාගන්න. යාළුවනේ මේ ඔයාලට පේනවා ඇති මේ opacity කියන එක තියෙනවා. අන්නේ opacity කියන එක බිඳුවට තියාගන්න. ඊට පස්සේ යාළුවනේ මේ ස්ටොක් කියලා තියෙනවා. ස්ටොක් කලර් කියලා තියෙනවා. අන්න එකෙන් කැමති කලර් එක දාගන්න. මේ ස්ටොක් කියන එක 10ට තියාගන්න. 10ට තියාගෙන මේක කලර් එකක් දාගන්න. මම මෙන්න මේ කලර් එක දාගන්නවා. ඊට පස්සේ මේ හරි ලකුණට එකපාරක් ටච් කරන්න. යාළුවනේ කරන්න ඕන මෙන්න මේ පොත් දෙක මාකුට එකපාරක් ටච් කරලා මෙන්න මේ ඉබ්බ මාක් එක දාගන්න මේ දෙකටම. ඊට පස්සේ ආයි නැවතත් යාළුවනේ මේ පොත් දෙක මාකුට එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ යාළුවනේ කරන්න ඕන මෙන්න මේ ටෙක්ස්ට් කියන එක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ මේ එඩිට් කියන පැන්සල උඩ එකපාරක් ටච් කරගෙන ඔයා මෙතනට මෙන්න මේ මං ගහන දේ මෙතනට ගහගන්න. එයා මෙතනට සර්ච් කරලා මෙතන ටයිප් කරන්න ඕන YouTube channel කියලා. මේකත් යාළුවනේ කැපිටල් අකුරෙම තමයි ටයිප් කරගන්න ඕන. ටයිප් කරගෙන මෙතන යටින් තියාගන්න. දැන් යාළුවනේ ඔයා කරන්න ඕන මෙන්න මේ සයිස් කියන කුඩ එකපාරක් ටච් කරලා මේකේ සයිස් එක 29ට වගේ තියාගන්න. 29ට 28කට වගේ ඔයාලා මේක තියාගන්න. මම මේක තියාගන්න ඕන 29කට. ඊට පස්සේ මේ හරි අයිකන් එකට එකපාරක් ටච් කරගන්න. ටච් කරලා ඉවරලා යාළුවනේ ඔයාලට පේනවා ඇති මේ ෆොන්ට් කියන එක උඩ එකපාරක් ටච් කරගෙන ඔයා යන්න මෙන්න මෙතන මේ යටරම යන්න. යටට යනකොට ඔයාලට පේනවා ඇති ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාලා කියන ඔයාලට කැමති එකක් මෙතන දාගන්න පුළුවන්. මම දාගන්නේ මෙතනට මෙන්න මේ ෆොන්ට් එක තමයි මම මෙතනට දාගන්නේ. අන්න ඒකට එකපාරක් ටච් කරගෙන මේ ඕකේ කියන බටන් එකට එකපාරක් ටච් කරන්න. දැන් යාළුවනේ
මෙතන මේ ඔයාලට පේනවා ඇති ස්පේසින් කියලා එකක් තියෙනවා මේ අතර ගියාම මේ තියෙන ස්පේසින් අන්න ඒක උඩ එකපාරට ටච් කරගෙන ඔයා මෙන්න මේක ටිකක් ගානට ඇදලා තියාගන්න. ඇදලා තියාගෙන යාළුවනේ දැන් ඔයා කරන්න ඕන මේක ගානට මෙන්න මේ ෆොන්ට් එක ගානටම තියලා මේ හරි අයිකන් එක උඩ එකපාරට ටච් කරගන්න. ටච් කරගෙන ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ යටට ගියාම පේනවා ඇති මෙන්න මේ අයිකන් එකක් තියෙනවා රිෆ්ලෙක්ෂන් කියලා. අන්න ඒක උඩ එකපාරට ටච් කරගෙන මෙන්න මේ බටන් එක ඔන් කරගන්න. දැන් යාළුවනේ ඔයාලට පේනවා ඇති මෙතන මේ යට තියෙන ගානට මේ ෆොන්ට් එකේ හෙවණැල්ල වැටලා අන්න ඒක උඩ එකපාරක් දැන් මේ හරි අයිකන් උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ පොත් දෙක මාක් උඩ එකපාරට ටච් කරගෙන මෙන්න මේක උඩ ඉබ්බ මාක් උඩ එකපාරට ටච් කරගන්න. දැන් යාළුවනේ ආයි මේක මම කියලා දෙන්න මේ ගැලරියට සේව් කරන්න කොහොමද කියලා. මෙන්න මේ ඔයාලට පේනද මෙන්න මෙතන මේ බටන් එකක් තියෙනවා මෙන්න මේක උඩ එකපාරට ටච් කරගන්න. මේ තියෙන අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ අර මෙතන පේනවා ඇති යට තියෙන save as image කියලා අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ටච් කරගෙන මේ default කියලා පේනවා ඇති යටින් අන්න ඒක උඩ එකපාරක් ටච් කරන ඔයා මේක very high කියන එකට දාගන්න. දාලා මේ save to gallery කියන එක උඩ එකපාරක් ටච් කරගන්න. එන්න යාළුවනේ ඉතින් අද ඉවරයි. අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්.